බදුලුපුර නිවුස්. බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ ගුරුපුර 4 කනුව ප්‍රදේශයේදී ට්‍රක් රථයක් මාර්ගය හරහා පෙරළී යාමෙන් අද පස්වරු අනතුරක් සිදු ඇතැයි බදුල්ල පොලිසිය සඳහන් කළා. මහෝවේ සිට බදුල්ල දක්වා යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ මෙම ට්‍රක් රථයේ ඇති වූ කාර්මික දෝෂයක් නිසා රථය ක්‍රියාවිරහිත වී පසුපසට ඇදී යාමේදී රියදුරු විසින් මාර්ගයේ බැම්මට රථය හරවා ඇති අතර එහි ගැටීමෙන් මෙය පෙරළී ගොස් ඇතැයි වාර්තා වනවා. අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු නොමැති අතර බදුල්ල පොලිසියේ රථවාහන අංශය මේ පිළිබඳව වැඩිදුරටත් විමර්ශන සිදු කරනවා. සද්දයක් ආව නිකන් ජෝස් ගන්න සද්දයක්. උලන් වගේ නැති වෙන්නේ නැති. ඊට පස්සේ ආපහු යා නතර කරා පස්සෙන් පස්සටම ගියා. පස්සෙන් පස්සට ගියා. අතනින් ගියා යරු ස්ටික් ගන්න සද්දයක් දෙනවා. යා වේලන වගේ ඇල්ලුවා මං හිතන්නේ. වේලෙන්නේ වගේ. පිටිපස්සට යනකොට දුන්නේ ඒක? ඔව් එහෙම තමයි පිටිපස්සට තමයි ගියේ. ඒ කියන්නේ පහළ ඉඳලා ඇවිල්ලා එකපාර මෙතන නතර වුණාද? නතර වුණා. නතර වෙලා පස්සෙන් පස්සට ගියා. ඊට පස්සේ ඉතින් මෙතන වංගුවට යනකොට එහෙම පෙළුණා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර නැතිනම් සබස්ක්‍රයිබ් කර බදුල්ලේ නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.